ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පාන් පිටි වලින් හදන රස කැවිල්ලක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. පාන් පිටි කිව්වට තඹපු පාන් පිටි ගන්නේ. දැන් ඕනම කඩේකින් ගන්න පුළුවන් තඹපු පාන් පිටි. අපි දැන් බලමු මේක කොහොමද අනාගන්නේ කියලා. මේක අනාගන්න පොල් කිරි අවශ්‍ය වෙනවා. පොල් ගෙඩියක පොල් කිරි ගන්න ඕනේ. දැන් මේකට ලුණු හැඳි 3මාරක් දා ගන්නවා. ඊට පස්සේ කිරි වලින් අනා ගන්නවා. දැන් මම මෙතන මිලිලීටර් 500ක් අරගන්නවා ඉස්සෙල්ලම මේක අනා ගන්න. මේකට මේ අපි ගන්න කිරි මදි වුණොත් වතුර ටිකක් දාලා අනා ගත්තට කමක් නැහැ. දැන් බලමු කොහොමද අනා ගන්න කියලා. මං ගත්ත පොල් ගෙඩියේ කිරි ලීටරයක්ම තිබුණා. ඒකත් දාලා අල්ලලා මස් ටිකක් මදි වුණා. ඉතින් මේ මදි හරියට මම වතුර ටිකක් දාලා අනාගත්තා. දැන් මම පිටි එක අනාගෙන ඉවරයි. බේසමේ ඇලෙන්නේ නැතුව තියෙනවා නම් ඒක තමයි නියම පදම. ඉන්දියාප්පු වංගෙඩියේ මේ වගේ පියල්ලක් අපිට අවශ්‍ය වෙනවා. තරු 3 පියල්ලකුත් තියෙනවා. ඒකිනුත් පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. දැන් අපි මේක හදාගමු. මේක හදන්න ඉන්දියාප්පු වංගෙඩිය අවශ්‍ය වෙනවා. දැන් අපි මේ ගානට කපා ගමු. Tamanට කැමති ගානකට කපා ගන්න පුළුවන්. දැන් මම මේ හැඩයට හදා ගන්නවා. රවුම් හැඩයට වුණත් හදා ගන්න පුළුවන්. දැන් අපි ඔක්කොම මේ විදිහට හදාගමු. දැන් අපි මේ හදාගත්ත කෑලි ටික පිටි ඉහගත්ත භාජනයකට දාලා තියෙන්නේ. දැන් අපි මේ ටික බෙදගමු. දැන් අපි බලමු තෙල් එක රත් වෙලාද කියලා. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. මේ ටික භාගයම බෙදෙනකන් හැන්ද ගහන්න යන්න එපා. මේ විදිහට හැන්ද ගැහුවොත් ඉක්මනට මේ ටික කුඩු වෙලා යනවා. දැන් මේකේ තියෙන කුඩු ටික අපි පෙරා ගන්න ඕනේ. මේ විදිහට අපි කුඩු ටික පෙරා ගමු. කුඩු ටික පෙරලා ටිකක් තෙල් එක ආපහු රත් වුනහම තමයි ඊටු ටික බෙද ගන්න ඕන. මෙන්න මේ විදිහට ගන්නව නම් අපිට එක සැරේ ගොඩක් ප්‍රමාණයක් බෙද ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි බෙදගත්ත සිල්ලර ටික. මේක හොඳටම නිවුණාට පස්සේ තමයි අපි මේකට පැණි දාන්නේ. දැන් අපි සිල්ලර වලට පැණි දා ගන්නයි යන්නේ. දැන් මම මෙතන සීනි ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. වතුර මිලිලීටර් 200ක් විතර දා ගන්නවා. බෙදගත්ත සිල්ලර ටික භාජන දෙකකට වෙන් කරගෙන තියෙන්නේ. මෙහෙම දෙකට බෙදලා ගන්නේ පැණි ටික හොඳට තවර ගන්න පුළුවන් ටික ටික දැම්මම. පත් පැණි වෙනකන් ඉන්න ඕනේ නැහැ. මේ විදිහට පෙන දානකොට අපි සිල්ලර ටික දාගමු. සීනි ටික තද වෙන්න ඕන නිසා අපි ටිකක් වෙලා මේ ටික මේ විදිහට තියමු. ඊටු සිල්ලර ටිකත් අපි මේ විදිහටම පැණි දාගත්තා. බලන්න අපි දෙපාරට පැණි දාගත්ත නිසා හොඳට සිල්ලර වලට පැණි ටික උරාගෙන තියෙනවා. අපි දැන් මේ හදාගත්තේ පිටි කිලෝ එකකින්. ඒ වුණාට බෙදලා ඉවර වෙනකොට කිලෝ 2කටත් වැඩියෙන් තියෙනවා. මේ බලන්න හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. ඒ වගේම හරිම රසයි.
එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනතුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මං ගිහින් එන්නම්.